समन्ता चक्क वालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो संघमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කවි බණ ආසන්නයි පින්වත සැරසෙන්නේ බණ අසනවා නම් පින්මය සිදුවෙන්නේ පෙර සිට පැවත එන සිරිතක් රකිමින්නේ දම් අවවාදයයි මම පාල මුව දෙන්නේ සදහැවතුනි අද මැදින් පුන් පොහෝ දිනයයි. ඉතින් අදත් අප දෙනම වහන්සේ විසින් ITN නාලිකාව හා සහ සම්බන්ධ වෙලා මේ සූදානම් වෙන්නේ මැදින් පෝය වර්ණනාව කවියෙන් ඔබට දේශනා කරන්නටයි. ඉතින් මේ ශ්‍රවණය කරන්නා වූ පින්වත් හැම දෙනාම කෑකෝ ගහන්න නැතුව නැගිටලා යන්නේ නැතුව නිහඬව ධර්මයට ගෞරව පිණිස හොඳින් කවි බණ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ධර්මයෙන් උපදෙස් ලබා ගන්න කියලා අප දෙනම වහන්සේම පින්වත් හැම දෙනාගෙන්ම මුලින් ඉල්ලා සිටිනවා. එහෙමනම් මෙතෙන් සිට අපි කවි බණ ආරම්භ කරමු මෙසේ. සිතින් සිතට දහම් විදුනන බෙදාලෝ සත නෙතින් සැනසූ විතරාගී බුදු පියාණන් වහන්සේගේ සිරිමුවගින් දෙසූ දහම් පදයකින් බිදක් දේශනා කරන්නයි අපගේ මේ බලාපොරොත්තුව. සිතින් සිතට දහම් ගඟුලන බෙදාලෝ සත නෙතින් සැනසූ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නටයි මොහොතක් යොමුනු මැනවි. සසල හදට සැනසුම් සුව ලැබුණා යුග ආසන කවි බණ පද ගෙතුණා බුදු බණ පද වෙත සිත ගාත යොමු යෝගාසන කවි බණ පද අසමු සතට සුවය සතුට සැදූ බවද හඳුනමි
එනිසා ඒ පින් බාර හද මළුව අමදිමි දෙසුදහම් පද නිරතුරු ලොවෙහි වපුරමි වන්දිමි වන්දිමි මගේ ලොව්තුරු සමිඳු නමදිමි ජීවිතයට යහපත් බව නිතර යාකරේ හැම හිතකම ඔසස් ලෙසට හැඟුම් බෝකරේ එකම පිහිට බව සිහි කර නිතර මා කෙරේ පිහිනෙමි කිමි දෙමි ඒ මහා දහම් සාගරේ ලොවෙහි රැඳෙන නිරතුරු බණ දහම හිත දරා පහදා දෙන හැමදායේ දහම් ලොව පුරා සිහි කර ඒ ගුණ අපාමන බවද නිරතුරා වන්දිමි වන්දිමි මහා සංඝ පෙළ වන්දිමි හද පුරා පින්වතුනි අද යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට වටිනා ආදර්ශ උපදේශ රැසක් තමයි අපි පහදලා දෙන්න සූදානම් වෙන්නේ. ඔබ සැමටම කියනු හැකි බුදු බැතියෙන් හදෙහි රැකි වෙන කිසියම් දිනක නොකී මෙය වැදගත් කතාවකි මගේ හිත තව කරුණු සොයයි වෙන දෙසකට මනස නොයයි හෙමි හෙමි හිට කවියලියයි මැදින් පොය වරුණ මෙයයි අද කවුරුත් එකතු වෙලා රැදි අදහස ඉවත නොලා අරගන්නට කරුණු නෙලා යමු දඹදිව් තලේ බලා සුපින්වත්නි අද මැදින් පොහොය දවසයි. ඉතින් අද සිද්ධ වෙච්ච කතාව තමයි යුතුයකමේ කතාව. නෑදෑයින්ගේ කතාව. ලෝකේ හොඳම බිරිඳගේ කතාව. ඉතින් අපි
අහලා බලමු ඒ පිළිබඳව මෙසේ මුලින්ම. දිනක උදේ අඳුර මකා හිරු කිරණින් සැරසුණා අහස දෙසින් මහ පොළොවට සිහින් පොදක් බර වුණා සිහින් පොදක් බර වුණා දවසක් දා විශේෂ වූ පණිවිඩයක් අරගෙන කපිලවස්තු පුරය බලා චන්න ඇමති පැමිණුණා චන්න ඇමති පැමිණුණා සිටියත් මහරජ සිටුවරු ඉහළ තැනක වාසයෙන් මෙතෙක් කලක් තිබුණේ නම් අඳුර නැමැති දෝෂයෙන් අඳුර නසා ඒ මොහොතේ දෙවියෙකුගේ වේශයෙන් සුත්දෝදන රාජ මැදුර පිරුණා සන්තෝෂයෙන් වෙනදා හැම පණිවිඩයම රාජමැති සිත් පැරුණේ අදනම් සතුටක් වෙන බව දුටුව සැනින් තේරුණේ දුටුව සැනින් තේරුණේ ඒ හින්දා තවත් නොකර එය නොඅසන වාරණේ එහෙනම් අපි සොයා බලමු සතුටට ඇති කාරණේ සතුටට ඇති කාරණේ පින්වතුනි කුමක්ද කපිලවස්තු පුරයට චන්න ඇමතිතුමා අරගෙන ආපු පණිවිඩය එය තාමත් රහසක් චන්න ඇමතිතුමා මොනවද රාජ සභාවට ගොසින් රජතුමාට කිව්වේ රජ උතුමනි දස අත අඳුර පහව යනු ඇත සිද්ධාර්ථ උතුමානන් රජමැදුරට එනු ඇත රජමැදුරට එනු ඇත මසිතට සතුටද මොන නොහැකිව කිරලා මැන කෙනෙක්ද ඔබ කී කතාව නැවතත් පවසනු මැන නැවතත් පවසනු මැන පෙර කවදාවත් නොකී නමුත් මෙලෙස කිව හැකි එසේ මහරජ උතුමනි කාරණාව සත්‍යකි කාරණාව සත්‍යකි දැක ගන්නට පුතු නෙතින් බල කරන වහදවතින් වහාම මේ කපිලවස්තු නුවරම සරසනු ඉතින් නුවරම සරසනු ඉතින් ඔබෙත් මගෙත් ලෞතුරා බුදු පියාණන් වහන්සේ පින්වතුනි කපිලවස්තු පුරයට වැඩම කරන ආරංචිය තමයි ඒ ලැබුණේ ඇවිත් ඒ දවස
හදවත් ඉස්සෝ මලින් නුවර සරසනවාසෙස්සෝ කුසල් පිණිස හදවතින් පිරික්සෝ සතුටෙන් පෙළ ගැසෙනවා මිනිස්සෝ දෙන්න සිතා සසරට රැකවරනා බෙදා දෙමින් සතු නට මහා කරුණා සමිඳු වඩිද්දී කහවත දරනා පාර දෙපස මහා සෙනඟක් පිරුණා එළිය බෙදාදී රන් හිරු බඳුම සාදුනාද පැතිරෙයි කර වැඳුම එසේ සිටිද්දී මහාම වැඳුම තව දේවල් සිදොවෙයි මහා පුදුම සුපින්වතුනි එදා දහස් ගණන් මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ මහමග වැඩම කරන විට දොහොත් මුදුන් තබා සාදු 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 යයි මහඬින් මෙන්න මෙසේ සාදුනාද පවත්වද්දී සාදුනාද දෙත් දිමිනිසුන් දිගට ඒ හඬ ඇසුනා දෙව්ලොව කොනට සෙනෙහසකින් සින හවමුව අගට සුන්දෝදන මහා රජු එයි පෙරට දුටුව දසුන කෙසේ ඉවසගත් තද මන්දා සම්බුදු අසීරිය එතුමන් දෙනිතින් වින්දා ඊළඟ මොහොතේ දැතම නල්ලත රන්දා පිය මහරජෝ ලෝතුරු පායෝග වැන්දා බුදු සමිඳුගේ කාරු නාබරවදන් සොයා සැනකින් ඒ මහා රජුගේ සවන් ගියා ඇරයුම් කර දී එතනට සුදුසු කියා සුදවුන් රජු මැදු රට රැගෙන ගියා පින්නතුනි ඊට පස්සේ සුද්ධෝදන මහරජතුමා
බුදුරජාණන් වහන්සේව රාජ මන්දිරයට වැඩම කරවනවා. එතනදී තම පියතුමා ප්‍රධාන සියලු නෑදෑයන්ට ධර්මය දේශනා කළා. නෑදෑ පිරිවාර හදවත් යායයි කියාගන්න නම් බැරි එය මේයි. එතැනදී ඇසුනේ සදහම් ගීයයි මාලිගාව තුල සතුට පිරියයි. ඇවිදින් ඇත හැම දෙනා වගේම පිනෙන් පිරි යයි එදා ඒ බිම. දහම් පද අසා සවන් ආසම කුසල් සිත් වැඩේ හැම දෙනාගේම. පැතුම් පතයි සම හර අය හිතන ඒ වෙනු වෙන් ඇත බන පද ගෙතුන. දුටුවේ නැති කිසි කෙනෙකුගේ නෙතින යම් කිසි අඩුවක් තිබුණා එතන. පිරි ඇති නමුදු සෙනෙහෙ වගාවන් දැනුණත් නෑයන් හට නවතාවන් තැනක් හැදුණු මුදු පිනකට මේවන් එහි සිටියේ නැත යශෝදරාවන්. පින්නතුනි, ඒ අඩුව ගැන සැලකිලිමත් වූ බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමාගෙන් ඒ ගැන මෙන්න මේ ආකාරයට විමසනවා. මාමෙහි ආභව දැනගෙන නැතුයිවද එය මාට කිව මැන පිය මහරජ අද මෙලෙසින කිම යසෝදරාවන් නොපැමිණ කිම යසෝදරාවන් නොපැමිණ. වරදක් නම් මැනකමා සිදුවී ඇත්තේ මෙය තමා බුදු සමිඳුට නෙතයොමා උත්තර දෙයි නිති රජතුමා උත්තර දෙයි නිති රජතුමා. මහරජු කී අදහස සොයා මතු කරමින් කරුණා ගුණ දයා පින්වත වැඩිපුර කල් නොයා ඒ පින්වතිය දැකුමට ගියා
ඒ පින්වතිය දැකුමට ගියා. රජු සමගින් නෙත් හැර අරමුණ සරසන්නට වැඩි විටදී පින්කොට සිදුවීමක් වෙයි දුක් බර සිදුවීමක් වෙයි දුක් බර. පින්වතුනි, එදා යශෝධරා දේවියගේ කුටියට පැමිණි විටම යශෝධරා දේවිය උන්වහන්සේගේ දෙපා අල්ලා හඬා වැඳ වැටෙන්නට වුණා. ඒ අවස්ථාවේදී සුද්ධෝදන රජතුමා ඇය වළකන්නට උත්සාහ කළත් බුදුරජාණන් වහන්සේ රජතුමාව නතර කළා. එවිට පින්වතුනි, යශෝධරා දේවිය එදා මා සතු උපස්ථානය නිසි ලෙසට කළේ කිසිවර දක් නොමැත මා කිසි දිනක කළේ. එනමුදු මාව තියලා මේ කඳුළු මුල්ලේ ඇයි හිමි සඳුනි ඇයි මාට මෙහෙම කළේ. සුපින්වත්නි, මෙන්න මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ යශෝදරාව දැක බලා ගන්නට කුටියට වැඩම කළ විට යශෝදරාව භාග්‍යවතුන් වහන්සේගේ දෙපාලමින් තවදුරටත් හඬා වැටෙන්නේ මෙන්න මේ ලෙසයි. නොකලෙමි කිසි දිනෙක කිසි ලෙස පෞසිත්ද වචනයකින් උවද නොකලෙමි මායුද්ද සමිඳුනි මාගෙන් වාරදක්වත් විවත්ද රාහුල පුතා ගැන වත් හිතු නෙනැද්ද කුසගින්නේම ජීවත් වූ වතා රැසයි මගේ පුතු පියාණන් පිළිබඳ කතා අසයි එතනින් හිමි වුණේ මට මාගේ හිතේ දොස්සයි මා නොමැරුණේ රාහුල පොඩි පුතා නිසයි මගේ බුදු පියා ඇය දෙසමෙත් ගුණ වැඩුවා ඇය පිළිබඳව පිය මහරජු හදෙඩුවා ඇගේ හඬ ඇසුණු
උදවියගේ හිත් හාඬවා රාහුල මවුන් පොළොවේ හැපි හැපි ඇඬුවා. පින්වතුනි, යසෝදරා දේවිය පොළවේ හැපි හැපි අඬලා අන්තිමේදී නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ ඇය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් කතා කළා. ඒ අවස්ථාවේදී රජතුමා පින්වතුනි, ස්වාමීනි, ඇය පිළිබඳව මා යමක් කිව යුතුයි. කිමෙක්ද පියාණෙනි පවසන්නේ ගැන? මහා වන මැද එදා එහි ගත වෙන තත්තේ කාගෙන් හෝ අසා ඇය එය දැනගත්තේ. දිනකට වාරක් ඔබ කුස පුර වනු ඇත්තේ. එනිසා එකවරයි ඇය කෑමක් ගත්තේ. ඔබ වෙනුවෙන් කරපු දේවල් මෙපමණක කියලා නිම කරන්නට බෑ කිසි දිනක. ඔබ පාවාන් ඉවතට දාලු තැනක ඇය පාවාන් පැළඳුවේ නැත කිසි දිනෙක. හිටියේ නොමැත මැදොරේ සම්පතෙහි රැඳී. ඔබ ගැන සිතා ඇත සිතකට දුකම දිදී. ඒ හින්දාම කළ යුතු දේ සිතට ඇඳී. ඇය ඇගේ ආභරණ ගලවා දමන ලදී. තිබුණා ඇයට උපරිම වූ ඉවසීම. සැප ඇති තැනම අත්හැරියා හැමදේම. ඔබ කොළ අතුමතින් නින්දට පැමිණීම. හින්දා බිමනිදයින් පසු හැමදාම. පින්නතුනි, මේ සියලු කතාව අහගෙන හිටපු මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසානයේ සියලු දෙනාටම මෙන්න මෙහෙම උත්තර දෙනවා. උපදින
මැරෙන මේ සසරේ වැරදීම නවතාලන්න මගේ උත්සාහය දීම මා වෙනුවෙන් කරන් ඉහළම කැපවීම මට සවියක් වුණා ඇය මුළු සසරේම හරියන දිනන වාරදින හැම තැනදීම මා සමගින් බෙදාගත්තා හැමදේම දීපන්කර බොදොන් දවසේ ඉඳලාම ඇයමා නිසාවෙන් දුක් වින්දාබෝම සම්බුදු පියාණන් ඒ පෙර මතක මුදා දීමෙන් පසුව එහි සිටි හැම දෙනට මුදා ඇය ගැන කියන්නට මුළු ලෝකයට සදා දෙසුවා චන්ද කින්නර ජාතකය එදා සුපින්වත්නි යශෝදරා දේවියගේ ගුණ වර්ණනා කරමින් පසුව මාලිගාවේ සිටි හැම දිනකටමත් යශෝදරා දේවියටත් සඳකිඳුරු ජාතකය දේශනා කරවදාරනවා. ඒ ධර්ම දේශනාවේදී ඒ යශෝදරා දේවිය පිළිබඳව අපි මෙසේ යමක් සඳහන් කරන්නම් ඔබට යමක් ඉගෙන ගන්නට. බෝසත් කාලයේ ඉඳලා ජීවයට අරමුණු කරා යන්නට කල සේවයට ශක්තිය දුන් නිසා බෝසත් ශාකයට ඇය හොඳ බිරිඳ වෙයි මේ මුළු ලෝකයට දරුසෙනෙහසට ඇසතුවෝ පිරුණු සිත ඔබ අප මතකයේ නම් සැරි සරණු ඇත මගේ මව්වරුනි ආදර්ශකි පිරුණු පොත ඇය හොඳ අම්ම
අම්මාය මුළුලෝ තලය මත සුපින්වත්නි, එදා සිදු වුණු තවත් විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. අපි ඔබට පැහැදිලි කරන්නම්. ලෝතුරා භාග්‍යතුන් වහන්සේ එදා විහාරයට වැඩම කරනකොට රාහුල පුංචි පුතා එල්ලි සුලංගිල්ලකටත් රාහුල පුතු අරිකටත් මගේ ආදර පියාණනේ දායාදය දෙන්න මටත් දායාදය දෙන්න මටත්. පුතාගේ හිත තුල දිරියේ තිබුණු නිසා හොඳ හරියේ විහාරයට යන තොරාම නැහැ ඒ අත හැරියේ නැහැ ඒ අත හැරියේ. සසරේ මහදිනුම නෙලා දෙන්නට බුදු නෙතින් බලා එදාම දායාද දෙන්න රාහුල පුතු පැවිදි කළා. රාහුල පුතු පැවිදි කළා. පින්වතුනි, රාහුල පුංචි කුමාරයාගේ පැවිද්දෙන් පස්සේ සුද්ධෝදන රාජමාලිගාවේ තවත් පුතෙක් පැවිදි වීමට පැමිණෙනවා. නෑකම පිළිබඳව මෙසේ කාගෙත් දෙනෙතට පෙනේය. ඒ යොතොකම කරවන්නට මහා උසස් හිත දැනේය. සසර දිනවනා අදහස බුදු සමිඳුට ඇති වුණේය. එදා නන්ද කුමාරයා පැවිදි බිමට පත් වුණේය. පැවිදි බිමට පත් වුණේය. පිනක් අනක් ගුණක් නොමැති සමහරු අවදියෙන් නිදයි. උනත් එහෙම යහපත් අය ලෝකයටම සිරිය බෙදයි. ඔබට සිතට ගන්නට හැකි මේ කතාවේ කරුණු මැදයි. එවන් උතුම් දේ සිදු වුණු මැදින් මහා පෝය අදයි. මැදින් මහා පෝය අදයි. දුටුවනේද ගෙවල් ඉඩම් කඩම් පිටින් ගිලිලා ගියත් ඔයාට තව පින් තියෙනවා තේරුම් ගත මැනවි එයත්. තරහ මරහ අමතක කර ගන්නට මහ සසර ජයත්. මනුස්සයෙක් වී ඇත අද කුසල් වඩනු මැන ඔයත්. කුසල් වඩනු මැන ඔයත්. මගේ ආදරණීය සුපින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර යට වැඩම කිරීමත් නෑදෑයින්ට යුතුයකම් සැලකීමත් සුදෝන් මහරජතුමාට ධර්මය දේශනා කිරීමත් යශෝදරා දේවියට සඳ කිඳුරු ජාතකය දේශනා කිරීමත් රාහුල කුමාරයාත් නන්ද කුමාරයාත් උතුම් පැවිදි වීමට පත් කිරීමත් යන මේ සුවිශේෂී ඓතිහාසික වුණු ශාසනික වුණු කාරණාව කිහිපයක්
සිදුවුණේ අද වගේම මැදින් පුන් පොහෝ දිනයකයි. සතුට පුරෝගෙන හිත් මැදුරකට වෙන උදවිය වෙනකක දරනකොට ඔබේ දිනුම සඳහා උරුමෙකුට දුකක් නොවේවා ඔබ කිසිවෙකුට. අරමුණු ජය ගන්නට හැමදේටත් සවිය ලබා ගන්නට හැමදාමත් ඔබ වෙනදාටත් වැඩියෙන් මීටත් උදව් පදව් කළ මැන අන් කාටත්. අහගනු මැනවි පින් බාර වූ දෝව පුතුනේ පින් පමණක්ම කරගනු මැන බලගතුනේ ජීවත් වූවත් ආද ඔබ ලොව කොයි තැනිනේ තෙරුවන් සරණ වේවා මගේ පින්වතුනේ. සුපින්වත්නි, අදේසේනම් අප දෙනම විසින් ITN නාලිකාව හා සහ සම්බන්ධ වෙලා උදා වූ අති උතුම් මැදින් පුන් පොහොය දවසේ සිදුවුණු විශේෂ කාරණාවෝ කවියෙන් ඔබට දේශනා කරන්නට යෙදුණා. එසේනම් අද ධර්ම ශ්‍රවණය කරව මේ පින්වත් හැමදෙනාම මේ කාව්‍යමය ධර්ම දේශනාවෙන් ධර්ම කාරණාව ඉගෙනගෙන තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ධර්මයෙන් සාර්ථක කර ගැනීමට මේ ධර්ම දානමය පින්කම්ම උපකාර වේවා කියලා හැමදෙනාම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ITN නාලිකාවේ සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබීමෙන් තව තවත් මෙවැනි ලෝකයට අඩදාය වන ධර්ම දානමය පිණිස හේතු වන පුණ්‍ය කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි හැමදෙනාම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. මෙසේ දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සාත සොම්නස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා. හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.